ආයිබෝවන් හැමෝටම සුබම සුබ ලස්සන දවසක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මැජික් බුක් YouTube නාලිකාවට අදත් ඔයාලව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මගේ channel එක හරහා මම ඔයාලට අරගෙන ඉන්නේ විශ්ව ආකර්ෂණය ගැන. ඉතින් මේ දේවල් විශ්වාස කරලා මේ දේවල් අනුගමනය කරලා සාර්ථක ප්‍රතිඵල ගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයා. ඒ වගේම මොනවා කරත් කිසිම ප්‍රතිඵලයක් ලබා නොගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විශ්වාසය නැති කරගන්න එපා, අතහරින්නත් එපා, උත්සාහ කරලා බලන්න හරියටම කරලා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ඉෂ්ට දේවතාවන්ගෙන් උදව් ලබා ගන්න බැරි වුණාද තාමත්? එහෙම නැතිනම් ලබා ගන්න ක්‍රමයක් දන්නේ නැතුව ඉන්නවද? එහෙමනම් මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ සුර දූතයාගෙන් උදව් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් උදව් ලබා ගන්න ඔයාට ඕනනම් ඔයා එයාලා එක්ක සම්බන්ධ වෙන්නත් කොහොමද කියලා බලමු. ඉතින් මීට පෙර මම මේ ඉෂ්ට දේවතාවන් ගැන පැහැදිලි කරලා ඉෂ්ට දේවතාවුන් කවුද කියන්නේ කියලා වීඩියෝවක් කරලා තියෙනවා. ඉතින් ඒකත් නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ඔයාලට. ඉතින් මේ ඉෂ්ට දේවතාවන් කියන්නේ හරිම කරුණාවන්ත සහ හරිම ආදරණීය පිරිසක්. එයාලා හරිම කැමති හොඳ අයට උදව් කරන්න සහ මඟ පෙන්වන්න. ඔයාට පුළුවන් හැම වෙලාවෙම ඔයා කරන පින් එයාලටත් අනුමෝදන් කරන්න. ඒ වගේම ස්තුති කරන්න. එයාලව නිතරම මතක් කරන්න. එයාලා හරිම කැමතියි. ඔයාලා නිතරම එයාලව මතක් කරනවට සහ පින් දෙනවට. මොකද ඔයාගේ මේ ඉෂ්ට දේවතාවන් නිතරම ඔයා සමීපේම රැඳෙන නිසා. එයා ජීවිත කාලේ පුරාම ඔයා එක්ක ඉන්නවා. ඔයාව ආරක්ෂා කරමින් ඔයාට මඟ පෙන්වන එක තමයි එයාලගේ කාර්යය. එයාලා ඔයාලව මඟ පෙන්වන ක්‍රමයක් විදිහට ඒන්ජල් නම්බර්ස් යොදාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඔයාගේ සිහිනවල වෙන සංඥා දෙමින් ඔයාට කරදරයක් වෙන්න යනවා මොනෑම් හෝ ක්‍රමයක් මගින් ඔයාට ඒක දැනුම් දෙන්න තමයි එයා උත්සාහ කරන්නේ. අපිට ඒවා තේරුම් ගන්න බැරි වෙන නිසායි අපිට කරදර මගහරව ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා කල්පනාවෙන් ඒ ගැන විමසිල්ලෙන් ඔයා ඉන්න ඕන. ඔයාට එන සංඥා මොනවද කියලා අඳුර ගන්න. ඒ වගේම තමයි ඔයා එහෙමයි ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම්, එයාගෙන් උදව් ඉල්ලන්නේ නැතිනම්, එයා කවදාවත් ඔයාට කිසිම උදව්වක් සංඥාවක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒන්ජල් නම්බර්ස් ඔයාට පේන්නේ නැතුව ඇති. ඔයා ඒ ගැන හිතෙනවා ඇති. අයි මට විතරක් ඒන්ජල් නම්බර්ස් පේන්නේ නැති කිසිම සංඥාවක් නැති කියලා. ඒ මොකද ඔයා කවදාවත් එයාගෙන් උදව් ඉල්ලලා නැහැ. ඉතින් ඔයා අද ඉඳලාවත් විශ්වාස කරන්න, උදව් ඉල්ලන්න. එහෙම අය ඉන්නවා කියලා හිතන්න. එයාලට ස්තුති කරන්න. එතකොට ඔයාටත් මේ දේවල් පේන්න පටන් ගනීවි. ඔයාගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න. ඔයා හොඳ පුරුදු යහපත් වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මම කියනකට හරි ඔයා අද ඉඳලා එයාලව මතක් කරලා උදව් ඉල්ලන්න. යන මාර්ගය පෙන්නලා දෙන්න කියන්න. අනිවාර්යෙන් ඔයා මොකක් හරිම දෙයක් කරන්න පටන් ගන්නවා නම් එයාලගෙන් උදව් ඉල්ලන්න. ගොඩාක්ම අපි මේ දේවල් විශ්වාස නොකරන හේතුව මේ දේවල් අපේ ඇසට නොපෙනෙන නිසා. ඉතින් මේ විශ්වයේ නීතියක් තියෙනවා. ඒ නීති අනුව තමයි මේ විශ්වයේ හැමදේම සිද්ධ වෙන්නේ. අපිට නොපෙනෙන දේවල්ට වඩා මේ විශ්වයේ පෙනෙන දේවල්ට වඩා නොපෙනෙන දේ වැඩි. නමුත් සමහර තැන්වලදී අපිට දැනෙනවා. ඔයාට සමහර විට දැනිලා ඇති. අපි ළඟ කවුරු හරි ඉන්නවා. ඒ ඉඳලා අපිට උදව් කරනවා වගේ හැඟීමක්. ඉතින් එහෙම දැනලා තියෙනවනම් ඔයා කමෙන්ට් එකක් කරා ඒක අනිත් අයටත් දැනගන්න විශ්වාස කරන්න දාන්න. අපිට අනතුරක් කරදරයක් වෙන්න ගිහිල්ලා අපි 99න් බේරුණා කියලා කියනවා. අන්න ඒ අපේ ඉෂ්ට දේවතාවුන් අපිව බේරගත් අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ දේවල් අහම්බයක් නෙවෙයි. ඒක නිසා ඔයා මොනවා කරත් එයාලට කියන්න. කරන්න යන දේවල් සාර්ථක කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඔයාව ආරක්ෂා කරන්න කියන්න. ඔයාට මඟ පෙන්වන්න කියන්න. ඔයාගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න උදව් ඉල්ලන්න. එයාලා හරිම කැමතියි ඔයා හැම කියනවට උදව් ඉල්ලනවට. ඔයා තනි වෙලා ඉන්නවා කියලා දුක් වෙන්න එපා. කවුරු ගියත් ඔයාගේ මේ සුර දූතිය, මේ ඉෂ්ට දේවතාව ඔයාව දාලා කවදාවත් යන්නේ නැහැ. එයා ඔයාගේ ජීවිත කාලය පුරාම ඔයා එක්ක ඉන්නවා. ඔයා උදව් ඉල්ලුවත් නැතත් එයාලා ඔයා එක්ක ජීවිත කාලය පුරාම ඉන්නවා. ඉතින් ඔයා ඒන්ජල්ස් නම්බර්ස් දකින්න දැක ගමන් එයාලට ස්තුති කරන්න, සතුටු වෙන්න. මේක හැමෝටම පේන දෙයක් නෙමෙයි. ඔයාට මම කියන දේවල් විශ්වාස නැතිනම් ඔයා මේ දේවල් Google search කරලා වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ඔයත් අද ඉඳලා ඔයාගේ
ඉෂ්ට දේවතාවුන්ට ස්තුති කරන්න, පින් දෙන්න, එයාලව මතක් කරන්න, එයාලගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ඉදිරියට. ඔයාට කවදාවත් වර්ධින එකක් නැහැ. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගෙන ඔයාට ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඔයා මේ දේවල් විශ්වාස කරලා මේ දේවල් අනුගමනය කරොත්. ඉතින් මගේ channel එකත් හොඳයි නම් subscribe කරලා like කරන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනා සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. ස්තුතියි හැමෝටම.